පුළුවන්ද? කතා කරන්නේ වෙයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ ඔස්ට්‍රේලියා ආණ්ඩුවෙන් මේක තලු පොර ජාති දාන්නේ. මේ මේ ඔක්කොමට HS එක දානවද අයියේ නැත්නම් මේකට HS පැකට් 3කට දානවා. හරි. මේක විතරයි දාන්නේ ආයෙ මුත් දාන්නේ. අනිත් පොර ජාති මුකුත් දාන්නේ නැහැ. වන් කියනවත් ආයෙ කවදාවත් ඒ කියන්නේ ආයෙ ගොයන් කපනවා මුත් දාන්නේ. මුකුත් දාන්නේ. මේක පළවෙනි සාරේද අයියේ දාන්නේ? නෑ නෑ දැන් මම පහක විතර මේක නෑ මේ පොර ජාති නෑ නෑ. කලින් මේ නගමන කිව්වේ පස්සේ පොර උනේ අර කහපාට ඔව් ඒ පොරේ ඔව් ඒ දවස් ඉඳලා කරන්නේ. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ ඔස්ට්‍රේලියා ආණ්ඩුවෙන් මේ ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් ගන්න කරනවා. අපි මේ පොර අලුත් පොර ජාති කම්පැනිවත් එක්ක වැඩ කරන කොහොමද කරන්නේ අලුත් පොර ජාති මොකද ටෙක්නොලොජි කියන්නේ. ගොවියාට මේක තමයි මේ සාමාන්‍යයෙන් සිංහලෙන් මොනවයි මේ වෙනසක් දක්නවද මේ පොර ජාති පාවිච්චි කරනකොට HS එක නැත්තම් දාන්නේ. ඒකයි මේ මෙතන දැන් ඔක්කො පාර්ක්කේ HS එක පාවිච්චි කරන්නේ. ඔව් ඒක ඉස්සර මොනවද පාවිච්චි කරන්නේ? දැන් මේ කුඹුරු ටික අපි හදලා නම් අවුරුදු 5ක් විතර. හරි. පටන් ගත්තොත් කියන්නේ මේ අය සාමාන්‍යයෙන් පොර කොහොමද දාන්නේ දැන් තුන් සාරක් දානවද නැත්නම් කොහොමද? නෑ ගොඩක් වෙලාවට මං මහාට දැම්මම යාලට දාන්නේ නෑ. හරි. එක සාරක් අවුරුද්දට එක සාරයක් තමයි අවුරුද්දට එක සැරයක් දානවා. හරි. ඒක කොච්චරක් වගේ දාන්නද මේකට දානවා ඒ කියන්නේ කිලෝ 60ක් දානවා. කිලෝ 60ක්. අක්කර කාලක් විතර මේක. අපි සාමාන්‍යයෙන් අක්කරේට 5යි ගහන්නේ. මම මේකට එක ගන්නේ දාන්නේ ඒකෙන්ද 3ක් දානවා. අර ඒකට දානවා 5ක් අක්කරේට. පල්ලෙහාකට අක්කරේට 5ක් දානවා. මිටි පහ. ඔව් ඒ කියන්නේ කිලෝ 100යිනේ. එක මිටියක් කිලෝ 100යි. එක මිටියක් කිලෝ 20යි. 20යි. කිලෝ 5ක් අක්කරේට කිලෝ මිටි 5ක්. ඔක ඉස්සෙල්ලා නිර්දේශ කරලා කිලෝ 400ක් දාන්නේ. කිලෝ නෑ එහෙමයි සාමාන්‍ය කොරියාව කියන්නේ දැන් ඒගොල්ලෝ 100ක් කාබනිගමනය කරන්නේ. ඒකට ඒගොල්ලෝ අක්කරේට කිලෝග්‍රෑම් 200ක් දානවා. හරි. ඒකට මේ තාම මැදදී අපි ලික්විඩ් එකක් තියෙනවා. ඔකට දියර 10ක් දානවා. ඔව් මිටි 10. මගේ කුකුර එන්න. කොරියාව කරන්නේ. ඉතින් ඊට පස්සේ අපි ඒකද කියන්නේ ඒගොල්ලෝ දැන් අර මිටි පානට පොඩක් ගණන් කියලා ඔව් ලක් යනවා. ඔව්. අපි මේක බැලන්ස් කරන්නේ මේ ප්‍රමාණ වලින් තමයි. අක්කර 52ක් තියෙනවා. ඔව්. අපිට අන්තිමේ සහයෝගය දෙන්න පුළුවන් නම් අපි බලමු මාමේ. ඔබතුමාලා අරගෙන ඔව් අපි පොර ගොවිය හොයලා දෙන්නම්. ඔව්. ඔබතුමාලා අතට අරගන්න. අපි බලමු මාමේ. මේ අක්කර 52ම ඔය වැඩ පිළිලක් ඇවිල්ලා ඉතල ඔබ අරගෙන ඔබතුමාලා මේ ආයෝගේ ඒ පොර සමාගමේ පොර ආවහම පතෝල කුටුකාරින්ට වැටකොළු අන්න හිත ගිහිල්ලා මගෙන් එදා ගෙනාපු තෝගේ හුඟක් අයට දෙන්න මදි වුණා. දැන් ආයෙත් හිටානිද්ද මං ඉල්ලන්නම්. බාලුසර් මහත්තයා ගෙනාවේ නැද්ද අහනවා. ඒක හොඳයි ඊළඟට මෙයා කියන්නේ වී වලට විතර නෙමෙයි අනිත් ක්‍රොප්ස් වලටත් මේක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ පොළු පතෝල මේක දැන් කෑෂ් වවුචර් එකේ අපි ආයිෂන් කම්පැනි මේ ලංකාවට පොර විකුණන්න මුලින්ම මම තමයි පොර ගෙනාවේ ගිහිල්ලා. ලංකාවට විකුණන ඒගොල්ලෝ දුකටාරිය නිසා. මම ගිහිල්ලා කොච්චි කඩේට ගිහලා කොට්ට පහක් කරන්න. අනිත් ගොවියත් අපි කිව්වා ඒක. ඔව් ඊසින මාත් එක කිව්වා. කොට්ට පහක් ගෙනල්ලා තමයි දෙන්නේ. අපි මේක ගොඩක් අපිට සිනවුනේ අපි මේක ගාවා මේ සමාජාගත ප්‍රශ්නාන්තයේ කුඹුරකට සතුරුනා විදිහට. ඒක සමාජාගත මාත්‍යෙට කියලා වවල තමයි ඊට පස්සේ තමයි ගොඩක් ප්‍රසිද්ධිය ආයේ. මේ කොහොමද පටන් ගත්තේ මාමේ? දැන් ඔයා අල්ස්විං කම්පැනි එකේ ඔයාට ඩෙමෝ ප්ලොට් එකක් දැම්මද ඒකම පොර දුන්නද එහෙම නෑ ඒගොල්ලෝ අපි ගන්න ප්‍රසිද්ධියක් නෑ. අද මේක අපි දෙන්න විශ්ව දැනගත්තම කොට්ටෝ. මේක කබරකින් දුරට කජිලෙලුවා. ඒක දාන නිසා අපි බැලුවා කාබනික පොර කියලා දැන් ඔය තියෙන කාබනික පොර එකක්වත් කාබනික පොර නෙමෙයි. ඔව්. කාබනික පොර කාටවත් හදන්න බෑ.
විතරයි ගහලා තියෙන්නේ. හොඳයි. කොහොමද මේ වෙන මොකුත් ගහන්නේ නැහැ. අවුරුදු කවදාවත්. කීයක් වගේ දාලා තියෙන්නේ? මම දැන් කන්න දෙකයි දැම්මේ. හරි. ගිය කන්නේ දැම්ම මේගොල්ලෝ තමයි මට මේක කියලා දුන්නේ. හරි. මේ ප්‍රයන්ද්‍ර මහත්තයලා, ගාමිණී මහත්තයලා, ඉල්ගුරුසිංහ මහත්තයලා මේගොල්ලෝ ඇවිල්ලා. එතකොට ගිය කන්නේ දැම්ම මේ කන්නේ දැම්ම. මම ඊට කලින් මොකුත්ම ගැහුවේ නැහැ. කුඹරට කිසි දෙයක් ගහන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් නෝමල් මම අර ට්‍රැඩිෂනල් විදිහට කරා කියන්නේ. මේ සැරේ මං ගිය සැරේ මේ කන්නේ ගැහුවා. ඉතින් ඒකේ ලොකු ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ආල්වරිය මොකද්ද? මේ කිරිනාරංග ගහලා තියෙන්නේ. මේක ඇවිල්ලා ට්‍රැඩිෂනල් වී එකක්. නමුත් හයිබ්‍රිඩ් එකකුත් මං අතන ටිකක් අපි මේ නිකන් මේ බෝ කර ගන්න ඕන හින්දායි කට්ටියට පෙන්වන්න ඕන හින්දායි අපි නිකන් හයිබ්‍රිඩ් එකකුත් ගහලා තියෙනවා. ඒ දෙකේ මෙහෙම බැලුවම වෙනසක් පේන්නේ නැහැ නේ. හයිබ්‍රිඩ් එකත් මේකට හොඳට වැඩ කරනවා. අර බූස්ට් එකක් දානවද? ඈ බූස්ට් එකක් දානවද? ලික්විඩ් නෑ මොකද? තව දැම්මේ නෑ මම. තාම දාලා නෑ. එතකොට මේ කැලෙත් නෑ ආහාර මේ දැන් නම් මේ ඇලවහලා වතුර නෑ මම මේ ටික වැස්සනේ. ඔව්. ඒ හින්දා සාමාන්‍ය ස්වභාවික වැස්ටෙන් කන්න දෙකම කරනවා නේ. ඔව්. ඒකට සාමාන්‍ය අක්කරයට කොච්චර විතර යනවද? එක එක කන්න වල නම් ඉතින් එක එක වෙනස්. මේ ගිය සැරේ පොඩ්ඩක් වී ටික පොඩ්ඩක් තුනේ වුණා. සාමාන්‍යයෙන් ඉතින් මේ කැලේ මම ගන්නවා මේ සාමාන්‍ය විබුසල් ඔය 50ට කිට්ටුව එහෙට මෙහෙට යනවා. මෙතන මේ අක්කරයක් නැහැ නේ විබුසල් එකමාරක් වගේනේ වීලාස් 8යි මෙතන තියෙන්නේ. ඇප්ලිකේෂන් එක කොහොමද යන්නේ ප්‍රොෆෙසර්? මේ ඔයගොල්ලන් මේ මිටි කීයක් වගේ දානවද පොරේ? මේකට 5යි නේ මල්ලි. 4යි දැන් 4යි දැන් මේ දෙක දැන් මල්ලියෙන් දෙක කන්නත් නේ. ඒක කන්නත් දෙකයි. කියන්නේ කිලෝ 80යි. කිලෝ 80. මේ මල්ලිමයි කියන්නේ.